අපිට අලිය හම්බුණා මේ වුණාට ළඟට යන්න දෙන්නේ නැහැ දුර ඉඳලා බලන්න කියලා කියන්නේ. ඔයාලා දන්නවද මෙයාගේ නම මොකක්ද කියලා? මෙයාගේ නම තමයි මුතු. මෙයාට වයස කිව්වද? 28. ඔයාලා කොහෙද ඉන්නේ? බදුල්ලේ? දැන් මුතු කකා චිල්ලගේ හිටපු වෙලාව ඉවරයි. දැන් මේ යන්නේ මුතුව ලෑස්ති කරවන්න තමයි මේ අරන් එන්නේ. වතුර ටික බීලා එහෙම ඇඟටත් වතුරයක් ගහ ගන්නවා. තව වතුර දාගන්න ඇඟට මෙයා මේ නාන එක් කරන්නේ මේ බැරල් දෙකේ. මේ වැත්තනුත් මුතුට පොඩි සපෝට් එකක් දෙනවා වතුර පාරක් අල්ලලා නා ගන්න මේ මාව. ඉතින් මෙහෙම තමයි මුතු තනියම නාගන්න. බැරල් එකෙන් වතුර අරගෙන මේ හොඬේට ගන්න අර වතුර කොටසෙන් එක කොටසක් දාගන්නවා උඩට පිටටයි ඔළුවට ඒ ටිකට ඊට පස්සේ ඉතුරු ටික පිළිවෙලට ගහ ගන්නවා යටට. ඒ වැඩෙත් වෙන පිළිවෙලට කරනවා හැබැයි. අයියා මම මේ දෙක්කම අම්මා මේ ඉන්නේ නාල එහෙම. නාල ඉවරනාට පස්සේ මුතු පොඩ්ඩක් පාට වෙලා ලස්සන වෙලා ආවා හැබැයි. කිතුල් කොටේකුත් තරම් ඉස්සරහට එනවා. ඔයාලා දැක්කද ඒක? එයාගේ අර මේ එක පැත්තක තියෙන දලේ තියලා අර කිතුල් කොටේ පල්ලයට තද කරලා කිතුල් කොටේ පලා ගත්තා එයා. මම කලින් දැකලා නැහැ මෙහෙම දෙයක්. ඒක පලා ගත්තට ඒක කන්නේ නැහැ හැබැයි අපිට පේන්න දුක දෙය බැලුවේ පුළුවන් කියලා. ඊට පස්සේ අර පොල්ලිත් අරගෙන පොල්ලිත්තේ තියෙන අර පොල් කොළ ටික අර පිළිවෙලට ගලවගෙන අතේ නෙමෙයි හොඬේ මිටියක් හදාගෙන ඒ ටික එකපාරට කනවා. ඒ ටික ගලවන ඉදී මාර පිළිවෙලයි. අවසානට මේ ඉතුරු වෙන්නේ අර මැද තියෙන නාර ටික විතරයි පොල්ලිත්තේ. අනිත් ටික ඔක්කොම ටික ලස්සනට ගලව ගන්නවා. පිළිවෙලයි මෙයාගේ වැඩ. අනිත් යාළුවත් වෙනවා. මෙයාගේ නම් මෙයා ඈත හිටියේ මම ළඟට ගියෙත් නෑ මේ නම අහගන්නත් බැරි වුණා මොකුත් දන්නේ නෑ. ඉතින් මෙයාත් එනවා එහා පැත්තේ ලෑස්ති වෙන්න. බලන්න නතරේලා ඉන්න ලස්සනයි. මම ඉන්නේ මේ ගොඩගොඩ එයා නටනට එතන එයා ඉන්න එතන මෙයා නැගලා දෙන්නෙක් මුතුගේ පිටට නගිනවා. ඊට පස්සේ මේ බ්ලැන්කට් එකක් දාලා ඊට උඩින් තියෙන මෙට්ටයක්. මෙට්ටේ තියලා ඒකට උඩින් තමයි කරඬුව තියන්නේ. එහෙම තියන්නේ අර කරඬුව දැන් මුතුව ඇවිදිනකොට ඒක වැනෙනවා. සහ බඳිනවනේ තද කරලා. එතකොට අර හොඳට කරඬුව ස්ටේබල් තියන්න සහ අර මුදුවට වෙන අපහසුතාවයේ මග අරින්න කියන දෙකටම තමයි මෙට්ටේ ඔප්ෂන් එකක් විතර ගන්න ඇත්තේ. මම දන්නේ නැහැ හරියටම මේ කොහොම හරි මේ මට තේරෙන විදිහට උතන අර මෙට්ටේ තියෙන ඇත්තේ කරඬුව ස්ටේබල්ව තියන්න මුතුවේ පිට උඩ. සහ මුතුවට කරඬුව මේ අපහසුතාවයක් නොවෙන්න තමයි එහෙම කරන ඇත්තේ. බලමුකෝ බලමු. ඉතින් ඊට පස්සේ දැන් ඔය මුතු ලෑස්ති කරන එක තමයි කරන්නේ. මම ඉතින් මෙතන ඉහාට වැඩි විස්තරයක් කියන්න එහෙම දන්නේ නැහැ. ඉතින් බලමු කොහොමද ලෑස්ති වෙලා එන්නේ කියලා.
ගැනීමටයි. එනිසා දසකර සිටින්නතුනි සංවිධායක මණ්ඩලයේ මහත්වරුන්ට මේ විශේෂ කන් දෙකට දානවා අර ඇඳුම් දෙක. දැන් යාගේ කන් දෙකට අර මේ ඒ කන් දෙකට තියෙන ඇඳුම දාන එක තමයි කරන්නේ. මේ මට ඔක දැක්කම තමයි මතක් වුනේ. මං අහලා තියෙනවා ඔය අලියාගේ මේ ඇඟේ උෂ්ණත්වය අර තියාගන්න කන් හොල්ලන්නේ යාගේ අර තියෙන උෂ්ණත්වය තියාගන්න කියලා. ඒක මං හරියට දන්නේ නැහැ සිද්ධිය. ඒ කියන්නේ කන් වල තියෙන නහරය. ඒ නහර අර කන වනනකොට කන හොල්ලනකොට ඒ නහර වලින් තමයි අර මේ ඒ ලේ කොහොම හරි කූල් කරලා හරි එහෙම සිද්ධියක් වෙනවා. එහෙම සිද්ධියක් වෙලා කොහොම හරි ශරීරයේ හීට් එක බැලන්ස් එකේ තියාගන්නේ මේ අන්න ඒ වගේ කියලා අහලා තියෙනවා. දැන් ඔය දෙක දැම්මහම ඒකට සෑහෙන මේ බාධාවක් නේ. ඒතකොට යාට ඔය හිටියට සෑහෙන අමාරුවකුත් ඇති ඉතින් නේද? එහෙම දෙයක් වෙනවා නම් මම මේ ගැන හරියට දන්නේ නැහැ. එහෙම දන්න කවුරු ඉන්නවනම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න සිද්ධිය මොකක්ද කියලා. මම අහලා තියෙනවා එහෙම සිද්ධියක් ගැන. දැන් කොහොමද කොල්ලගේ පෙනුම? ලස්සනට ඉන්නවනේ මුතු. ඉතින් ඔහොම තමයි කොල්ල ලස්සනට ඉන්නේ. ඊට පස්සේ ලයිට්ස් ටිකත් ඔන් කරලා බැලුවා. ඊට පස්සේ ඉතින් ඊයාට මේ මෙතන වෙන දෙයක් මට හරියට අදහසක් නැහැ. ඉතින් ඔයාලා බලන්න මේ ඊයාට දැන් නිලමේ තුමා එනවා. ඊට පස්සේ ඉතින් ඔහොම තමයි පෙරහැරට ගෙනියන්න මුතු ලෑස්ති කරන වීඩියෝ එක ඔයාලට පුළුවන් විදියට වෙන්නුවේ. එතකොට මුතු පෙරහැර යන වීඩියෝ එකත් මම දාලා තියෙනවා අපේ channel එකේ. ඒක ගිහිල්ලා බලන්න. මම උඩින් කාඩ් එකකුත් දාන්නම්. ඉතින් ඔහොම තමයි ඔයාලා අපි දාන වීඩියෝස් වලට කැමති නම් සහ ඒ කියන්නේ ඔයාලගේ අදහස් මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න සහ අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ජය වේවා.